අද සාදරයෙන් පිළිගන්නවා ICT Bro ශ්‍රී ලංකා YouTube channel එකෙන් ගේන වැදගත් හොඳ වීඩියෝ එකකට. ඉතින් අද වීඩියෝ එකේ මම ඔයාලට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ WhatsApp එකට ආපු අප්ඩේට් කිහිපයක් ගැන. ඉතින් ඔයාලට මතක ඇති මගේ කලින් වීඩියෝ එකත් මම ගෙනල්ලා තිබ්බා WhatsApp එකෙන් ආපු අප්ඩේට් කිහිපයක් ගැන. ඉතින් ඇත්තටම WhatsApp එක අප්ඩේට් කිරීම නවත්තන්නේ නැහැ. එක දිගට අප්ඩේට් කරගෙනම යනවා. ඉතින් අද වීඩියෝ එකේ මම ගෙනාවේ ඉතින් අප්ඩේට් කිහිපයක් ගැන. කලින් තිබ්බ අප්ඩේට් නෙමෙයි ඊට වඩා පොඩ්ඩක් වෙනස් අප්ඩේට් කිහිපයක්. ඉතින් අපි වැඩි කතා නැතුව ගිහිල්ලා එමු අපේ අප්ඩේට් ටික බලන්න. This is ICT Bro Sri Lanka YouTube. Hit wow. ICT Bro Sri Lanka subscribe. ඉතින් මම ඔයාලට පළවෙනියටම අප්ඩේට් එකක් කියන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලා නිතරම දාන ස්ටේටස් පිළිබඳව අප්ඩේට් එකක්. අතන මේ අප්ඩේට් එකේ නම hello sharing අප්ඩේට් එක. ඉතින් ඔයාලගේ ගොඩක් යාළුවොත් මේ දේ කරනවා ඇති. ඒත් ඔයා තාම දන්නේ නැතුව ඇති කොහොමද මේක හරි විදිහට කරන්න කියලා. ඉතින් ඇත්තටම hello sharing ගැන දන්නේ නැත්නම් මම ඔයාලට කියලා දෙන්නම්. ඇත්තටම මේකෙන් වෙන්නේ ඔයා යවන ස්ටේටස් එක hello sharing on කරලා යවුවොත් ඒ ස්ටේටස් එකම ආපහු ඔයාගේ යාළුවෙකුටත් ඒ විදිහටම යවන්න පුළුවන්. ඒක ස්ක්‍රීන්ෂොට් ගහන්න ඕනේ නැහැ. ඕනම් වීඩියෝ ගන්න ස්ක්‍රීන් රෙකෝඩ් කරලා දාන්න ඕනේ නැහැ. ඉතින් ඒක ඒ විදිහටම දාමීමේ හැකියාවක් තියෙනවා. hello sharing කළා. එතන මේකේ තියෙන ගොඩක් හොග තියෙන වාසිය තමයි ඔයාගෙන් දැන් ඔයා ෆොටෝ එකක් හරි වීඩියෝ එකක් හරි ස්ටේටස් දැම්මට පස්සේ ඔයාගේ යාළුවෝ කෝල් කරලා මැසේජ් කරලා අහනවා අනේ මටත් මේ වීඩියෝ එක එවන්න මටත් මේ ෆොටෝ එක එවන්න මටත් මේක දාන්න ඕනි කියලා මොකක් හරි හිතන්නකෝ ඔයා වෙසක් සීසන් එකට මොකක් හරි පෝස්ට් එකක් දැම්මොත් ඒකම ඉල්ලන අනිත් යාළුවා. ඉතින් මෙහෙම ඔයාට ඉල්ල කරදර විදින්න ඕනේ නෑ මේක ඔන් කරලා දැම්මට පස්සේ එයාට පුළුවන් ඒක එක සැරේටම එයාගේ ස්ටේටස් එකක් විදිහට යවීමේ හැකියාව. ඇත්තටම මේකට අපි කරන්න ඕනේ ඔයාගේ ස්ටේටස් තියෙන ටැබ් එකට යන්න ඕනේ. ඒකේ ඊට පස්සේ උඩ තියෙන ටික් තුන ක්ලික් කරලා ස්ටේටස් ප්‍රයිවසි ගියාට පස්සේ ඒකේ පල්ලෙහෙන් තියෙනවා hello sharing කියලා. ආන් ඒක ඔන් කරන්න. ඉතින් ඒක ඔන් කරාට පස්සේ ඔයා දාන හැම ස්ටේටස් එකම වැටෙනවා මෙන්න මේ මාක් එක. ඉතින් මෙන්න මේ මාක් එක ක්ලික් කරලා ඔයාගේ යාළුවාට පුළුවන් ඔයාගේ ස්ටේටස් එකම දාන්න. ඉතින් ඔයාට බලන්න පුළුවන් ඔයාගේ එහෙම hello sharing කරලා ඔයාගේ ස්ටේටස් එක වෙන කෙනෙක් යවලාද කියලා අපිට හොයාගන්නත් පුළුවන්. ඔයාගේ ස්ටේටස් එක බලපු view හොයාගන්න පුළුවන්. ඒ views තියෙන තැනට ගියාට පස්සේ එතන hello sharing mark එකක් වැටිලා තියෙනවා. එතකොට ඔයාලට බලන්න පුළුවන් මගේ ස්ටේටස් එකම යවලා තියෙන කවුද. ඊළඟට කතා කරන්න යන අප්ඩේට් එක ඇවිල්ලා create avatar කියන අප්ඩේට් එක. ඉතින් මේක ඔයාගේ යාළුවොත් පාවිච්චි කරන්න ඇති. ඇත්තටම මේ අප්ඩේට් එක වෙන්නේ ඔයාගේ DP එකේ තියෙනනේ නිකන් ඔරිජිනල් ෆොටෝ එක. ඒකට තවත් ෆොටෝ එකක් ඇඩ් වෙනවා. ඒ කියන්නේ ඔයාලට පුළුවන් DP එකේ ෆොටෝ දෙකක් තියාගන්න. ඒ කියන්නේ ඔයාගේ මුලින්ම ඔයාගේ ෆොටෝ එක වැල්ලා ඒක අනිත් පැත්ත හැරිලා මේ කවුරු හරි avatar කෙනෙක් හායි කෙනා හරි ෆොටෝ එකක් ගහනවා වගේ දෙයක්ත් පේනවා. ඉතින් මේක තමයි create avatar කියන අප්ඩේට් එක. ඉතින් create avatar කියන අප්ඩේට් එක ඔයාලට පාවිච්චි කරන්න උවමනාවක් වෙන්නේ නැති ඔයාගේ යාළුවොත් ඕක දානකොට ඇත්තටම මේක කරන්නත් එච්චර අමාරු නෑ. ඔයාලට කරන්න තියෙන්නේ ඇවිල්ලා ඔයාගේ WhatsApp එකට ගිහිල්ලා WhatsApp එකේ උඩ තියෙන ටික් තුන ක්ලික් කරලා ඒක යන්න ඕනේ settings වලට. ඒකේ පල්ලෙහා ඇති create avatar කියලා option එක. ආන් ඒක ක්ලික් කරාට පස්සේ ඔයාට ඇති විදිහට ඔයාට හරියන විදිහට avatar කෙනෙක් create කරගෙන එයාගේ ඇඳුම, කොණ්ඩේ, පාට ඒ ආදී සියල්ලම ඩිසයින් කරලා ඔයාට පුළුවන් avatar කෙනෙක් create කරන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් avatar ඔයාට මොකද්ද කරනවා පෙන්වන්න ඕනේ, hi කියන එකද, ෆොටෝ එකක් ගන්න එකද කියලා select කරලා ඔයාට ඒක add කරන්න පුළුවන්. ඉතින් ඒක publish කරාට පස්සේ ඔයාගේ DP එකට ගියාට පස්සේ ඔයාගේ DP එකේ පෙනෙන පින්තූර දෙකක්. ඔයාගේ normal පින්තූරයයි ඔයාගේ avatar පින්තූරයයි. ඉතින් කවුරු හරි කෙනෙක් ඔයාගේ DP එක බැලුවට පස්සේ ඔයාගේ මුලින්ම ඔයාගේ original පින්තූරය වැටිලා ඔයාගේ avatar ගේ පින්තූරෙත් වැටෙනවා. ඉතින් ඊළඟට තුන්වෙනියට කතා කරන අප්ඩේට් එක තමයි message translator කියන අප්ඩේට් එක. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලට ඉංග්‍රීසියෙන් අර වෙන මොනවා හරි භාෂාවකින් ආපු මැසේජ් එක ඔයාලට ඒ වෙලේම WhatsApp එක තුලින්ම මේ මැසේජ් එක ඉංග්‍රීසි බවට පරිවර්තනය කරගැනීමේ හැකියාව. ඉතින් මේකට ඔයා Google එකට ගිහිල්ලා ඒක copy කරගෙන translate කරලා එහෙම බලන්න අවශ්‍යතාවයක් නැහැ. කෙලින්ම WhatsApp එකේ ඉදම්ම ඔයාලට පුළුවන් මේ මැසේජ් එක translate කරලා බලන්න. ඉතින් ඇත්තටම මේක කරන්න ඔයාලට අවශ්‍ය WhatsApp එකට ආපු වෙනත් භාෂාවකින් ආපු මැසේජ් එකක් විතරයි. ඉතින් ඇත්තටම මේක අපි try කරලා බලන්න. මටම ආපු හින්දි මැසේජ් එකක් මම බලනවා. ඉතින් ඇත්තටම මට අවිලා තියෙන මේ මැසේජ් එක හින්දි වලින් ඔයාලට වෙන මොනවා හරි භාෂාවෙන් ආවොත් ඒ දේ උනත් try කරලා බලන්න පුළුවන්. ඉතින් ඔයාලට ඒ ආපු මැසේජ් එක මුලින්ම ඔබාගෙන ඒක select කරගන්න ඕනේ. ඉතින් ඒක select කරාට පස්සේ උඩ තියෙන තිත් තුන click කරලා translate කියන option එක දෙන්න ඕනේ. ඉතින් ඒක දුන්නට පස්සේ ඔයාලට එනවා
එකක් තෝරන්න. ඉතින් ඒකේ ඔයා choose කියන බටන් එක දෙන්න ඕනේ. ඉතින් ඒක දුන්නාට පස්සේ ඔයාට වෙන්නේ ඔයාගේ මේ ඇවිල්ලා තියෙන මේ භාෂාව මොකක්ද කියලා ඔයාලා කියන්න ඕනේ. ඉතින් දැන් මට ඇවිල්ලා තියෙන හින්දිනේ. ඒක නිසා මම හින්දි කියන එක සිලෙක්ට් කරනවා. ඔයාලට ඇවිල්ලා තියෙන භාෂාව කොරියන්ද ජපන්ද ඕන භාෂාවක් වෙන්න පුළුවන්. ඒ භාෂාව සිලෙක්ට් කරන්න ඕනේ. ඉතින් මේක ඔයා පළවෙනියෙන් මේ භාෂාව සිලෙක්ට් කරනවා නම් ඔයාලට පොඩ්ඩක් මේක ඩවුන්ලෝඩ් වෙනකන් ඉන්න ඕනේ. ඉතින් ටික වෙලාවක් යන්නේ. ඒක ඉතින් ඩවුන්ලෝඩ් වුණාට පස්සේ ඔයාලට පුළුවන් ඒක හරියට සිලෙක්ට් කරලා දාන්න. ඊට පස්සේ දෙවෙනියට මේක ට්‍රාන්ස්ලේට් වෙන්න ඕනේ මොන භාෂාවෙන්. හින්දි වලින් ඉංග්‍රීසි වලට. ඒක. ඉතින් ඇත්තටම මේක ඉංග්‍රීසි වලටමයි තියෙන්නේ. මේක අපිට වෙනස් කරන්න බෑ. ඊට පස්සේ ඊට යටත් තියෙන ඔප්ෂන් එකක් ඒක ඕන් කරගත්තොත් ඔයාලට පුළුවන්. ඔයාලට දැන් සෙට් කරලා තියෙන්නේ හින්දිනේ. හින්දි වලින් මේ WhatsApp එකට තුලට එන හැම මැසේජ් එකම ඉංග්‍රීසි වලට ඔටෝම පරිවර්තන වෙලා එනවා. මේක ඕෆ් කරලා මේක ට්‍රාන්ස්ලේට් කරොත් ඔයාලට මේ මැසේජ් එක විතරක් ට්‍රාන්ස්ලේට් කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් අපිට ඕනේ මේ මැසේජ් එක විතරයිනේ. සියලුම මැසේජ් ඉංග්‍රීසියෙන් නෙමෙයිනේ. ඉතින් මම මේක ඕන් කරන්නේ නැතුව ට්‍රාන්ස්ලේට් කරනවා. ඉතින් ඔයාලට පේන්නේ නැති හින්දි වලින් තිබ්බ මැසේජ් එක ඉංග්‍රීසි වෙනවා. ඇත්තටම අපිට පුළුවන් ආයෙසෙනම් මේ ඉංග්‍රීසියට පරිවර්තනය වුණ එක ආපහු කලින් තිබ්බ භාෂාවටම කලින් තිබ්බ විදිහටම හදාගන්න. ඉතින් මේකටත් ඕනේ මේක සිලෙක්ට් කරලා තිත්තු නොබලා remove translate කියන ඔප්ෂන් එක දුන්නාට පස්සේ මේක හරිය විදිහට තිබ්බ විදිහටම එනවා. ඉතින් මම ඊළඟට කතා කරන්න යන අප්ඩේට් එක තමයි ask to meta AI කියන අප්ඩේට් එක. ඉතින් ඔයාලා ගොඩ දෙනෙක් දන්නේ නැති meta AI කියන්නේ මොකද්ද කියලා දන්නේ නැත්නම් meta AI කියන්නේ WhatsApp එකට. ඒ වගේම meta සමග Facebook හැම එකකටම අදාළ AI feature එක. ඒකට තමයි කියන්නේ meta AI කියලා. ඉතින් meta AI එකෙන් ඒ කියන්නේ WhatsApp එකට දාපු අලුත් අප්ඩේට් එකක් තියෙනවා ask to meta AI කියලා. ඒකෙන් වෙන්නේ ඔයාට මොනවා හරි ආපු ෆොටෝ එකක් ඔයා දන්නේ නැත්තම් ඒ දේ කෙලින්ම meta AI එකට යවලා මේක මේ පින්තූරේ මොකද්ද මේ පින්තූරේ කොහෙද තියෙන්නේ මේකේ අඩංගු දේවල් මොනවද ඔයා දන්නේ නැති ස්ථානයක් නම් ඒ දේ එතන කොතනද තියෙන්නේ මොන රටේද තියෙන්නේ ආන්ගේ වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. ඇත්තටම මේක ඔයා ඒක ෂෙයා කරලා ඔයාගේ මට ඒකට ෂෙයා කරලා ඒකෙන් ගන්න ඕනේ අවශ්‍යතාවයක් නැහැ. කෙලින්ම ඒ ගෲප් එකේ සිටම ඔයා ඉන්නේ එහෙම නැත්නම් වෙන කන්ටැක්ට් එකක නම් ඒකේ සිටම ඔයාට අහන්න පුළුවන් මට එකෙන් මේ මොකද්ද තියෙන්නේ කියලා. අතනම අපිට මේකට කරන්න අවශ්‍ය ඔයාට මොනවා හරි ෆොටෝ එකක් තියෙන කන්ටැක්ට් එකකට හරි එහෙම නැත්නම් ගෲප් එකකට හරි ගිහිල්ලා ඔයාට තියෙන ෆොටෝ එක සිලෙක්ට් කර ගන්න ඕනේ. ඉතින් ඒ සිලෙක්ට් කළා අර තිත්තුන ක්ලික් කරලා ඒකේ තියෙන ask to meta AI කියලා ඔප්ෂන් එකක් ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ ඔයා ඔටෝම ඔයාගේ meta AI තියෙන කන්ටැක්ට් එකට යනවා. ඉතින් ඒකට ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති පින් වෙලා තියෙනවා ඔයා යවපු පින්තූරේ. ඔයා සිලෙක්ට් කරපු පින්තූරේ. ඒක මෙයා වෙලා තියෙද්දි ඔයාලට තියෙන දැන් මොකක් හරි දෙයක් ටයිප් කරන්න. ඉතින් ඔයා ඒ පින්තූරේ කොතනද තියෙන්නේ මොනවද කියලා එතන ටයිප් කරන්න. ටයිප් කළා ඒක සෙන්ඩ් කරාට ටික වෙලාවයි යන්නේ. ඒත් එක්කම උත්තරේත් වෙන්නා මේ ඔයා යවපු ප්‍රශ්න. ඉතින් මම ඊළඟට කතා කරන්න යන අප්ඩේට් එක ඇවිල්ලා ඔයාගේ මොකක් හරි ඔයාගේ ෆෝන් එක හරි ඔයාලගේ තියෙන SIM එක හරි නැතිලා හරි කැඩිලා හරි බිඳිලා හරි මොනවා හරි වෙලා ඔයාගෙන් ඒක පාවිච්චි කරන්න බැරි තරමටම ගියොත් ඔයාලට පුළුවන් අලුතෙන් ෆෝන් එකක් අරගෙන SIM එකක් අරගෙන WhatsApp එක හදාගන්න. ඒත් ඒක හදාගත්තට ඔයාගේ කලින් එකේ තිබ්බ නම්බර් කලින් එකේ තිබ්බ පින්තූර මැසේජ් සියල්ලම නැති වෙලා අලුත් එකක් ක්‍රියේට් වෙන්නේ. ඉතින් ඇත්තටම එතකොට අපිට හැකියාවක් තියෙනවා අපේ කලින් තිබ්බ account එකයි account එකේ password එක මතක නම් ඒ account එකම දීලා අපිට පුළුවන් කලින් එකේ තිබ්බ ෆොටෝ පින්තූර වීඩියෝ සියල්ලම ගැනීමේ හැකියාව නම්බර් පවා ගැනීමේ හැකියාව. ඇත්තටම මේක ගොඩක් දෙනෙකුට ප්‍රයෝජනවත් වෙනවා. ඔයාගේ ෆෝන් එක හරි මොනවා හරි දෙයක් නැති වුණොත් ඔයාගේ යාළුවෙක් හරි ඉන්නවනම් එයාට හරි කියන්න මේ දේ. ඇත්තටම මේක කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ ෆෝන් එක හරි ඔයාගේ SIM එක හරි නැති වුණොත් ආපහු තිබ්බ WhatsApp එකම ගන්න. ඇත්තටම මේකට අපිට අවශ්‍ය වෙන්නේ WhatsApp එකට ගිහිල්ලා තිත්තුන ක්ලික් කරලා ආයෙත් settings වලටම යන්න ඕන. settings වලට ගියාට පස්සේ ඔයාලට තියෙන privacy කියන option එක දීලා යට පල්ලෙන් අලුතෙන් option එකක් ඇවිල්ලා ඇති contact කියලා. ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ ඒක ඇවිල්ලා තියෙන එක on කරන්න. ඉතින් ඒක on කරාට පස්සේ ඔයාලට මම කිව්වා වගේ විදිහට කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට මෙච්චරයි ගේන්න බලාපොරොත්තු වුණේ. ඉතින් ඔයාලත් තාමත් මේ වීඩියෝ එක ආසාවෙන් නරඹුවා නම් දැන් ICT Pro ශ්‍රී ලංකා YouTube channel එක subscribe කරලා bell icon එකත් all දාගෙන තියාගන්න. ඊට පස්සේ අපි දාන අලුත් වීඩියෝ ඔයාලට ඉක්මනින්ම දැනගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මේ වීඩියෝ එකට තාමත් like එකක් කරලා නැත්නම් like එකක් දාලා අනිවාර්යෙන් comment එකක් දාන්න හොඳයි නම් හොඳයි කියලා. ඒ වගේම මගේ blog වලට blog video වලට කැමති නම් මගේ blog channel එක subscribe කරලා ඒවා share කරන්න. මේ වීඩියෝ එක දන්න අයට share කරන්න කියලා මතක් කරනවා. ඉතින් මගේ blog channel එක පල්ලෙන් description එකෙන් දාලා තියන්න. ඉතින් අද වීඩියෝ එක මම ඔයාලට මෙච්චරයි ගෙනාවේ.
දැම්ම මේ වීඩියෝ එක නවත්තලා try කරලා බලන්න කියලා ඉල්ලන. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්. bye guys.